මං යන්නේ පෑන කියවන කල් ලියන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම අපි කඩේට ගිහිල්ලා පෑනක් අරන් එමු. පෑන කල් පාට. දැන් ගෙන අපු පෑන්. දැන් අපි මේක ඉවරනකන් ලියමු. මොනවද දැන් අපි මේක ලියන්නේ? ලියන්න නම් කම්මැලි. අපි චිත්‍ර කරමු. අපි මේ ට්‍රපීසියමක් වගේ මේක බලාගෙන හදිමු. ඒක අඳින්න එක හරියන්නේ නැහැ guys. මම මේකේ කොල්ප බයි ගන්නවා. තාම තීන්දුව තුට්ටක්වත් ඉවරලා නැහැ guys. යන්නේ මන් දැන් ලියලා කුටු ගාලා ලියුවේ නැහැ. කුටු ගාලා මේ පෑනේ චුට්ටක් මෙච්චරක් විතර ඉවරලා. කලින් මෙච්චරක් විතර තිබ්බ නේද? තවත් ගන්න guys. දැන් විනාඩි 10ක් විතර ගියා මේක. මෙච්චරක් ඉවරෙන්නේ. මේකෙත් ලේසි එකට ඉවරෙන්නේ guys. එන වෙලාවක් යනවා මේක ඉවර කරන්න. මේලා හොල්ට පෙන්නත් දන්නේ නැහැ. මෙතන ඉදින්න ඒකින් දැන් අපි වෙන පිටුවකට. මේ පිටුවේ දැන් අපි ලියමු. මේක ලීසි එකට ඉවරන්නේ guys. තිබ්බ ගානක කොයිද? ඉස්සලාම පටන් ගත්තා මෙතන ඉඳලා තිබ්බා. දැන් මෙතන ඉඳලා අඩු වෙලා. තාම හතර එකක්වත් ඉවර නැහැ නේද? දැන් නම් ගොඩක් ඉවරලා තියෙනවා guys. මේකේ තීන්ද කැඩි ගින් තින්නේ ඇයි දන්නේ. මේ බලන්න තීන්ද කැඩි ඉවරලා තියෙන්නේ. කමන්නේ අපි මේක ඉවරනකම් ලියමු. guys දැන් පිටු 3-4ක් ඉවරයි. මේ පස්වෙනි පිටුව. මේ පෑන් ලියවෙන්න නැතුව ගියා guys. මේක උන තීන්ත තියනවා වගේ පෙන්නනවා. මේක තීන්ත නෙමෙයි, මේක වටේ බැඳිලා තියෙන තීන්ත විතරයි. ලියවෙන්නේ බලන්න ඔයාලම. කතා කරලා ලියන්නේ. ලියන්න guys. ඒ කියන්නේ මම මේ පෑන යනකම් ලිව්වා. මම පෑනක් කරන නිකන් ලිව්වා කොහොම හරි.